සුබ දවසක් යාළුවෝ හැමෝටම ගොඩ දවසින් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයගොල්ලන්ට කට්ටිය අහලා තිබා බයික් එකක් සාමාන්‍ය බයික් එකක් ගද්දි මිලදී ගද්දි අපි මොනවද බලන්න ඕනේ කියලා දේවල්. ඒ කියන්නේ අලුතින් බයික් එකක් ගන්න කෙනෙක් සෙකන්ඩ් හෑන්ඩ් යූස් බයික් එකක් ගන්නවා නම් කෙනෙක් මොනවද බලන්න ඕනේ කියන දේ මම ඉක්මනින් කියාගෙන යන්නම්. ඉතින් කෙනෙක් අහලා තිබ්බයි කමෙන්ට් එකක් දාලා තිබ්බා ඒ ගැන වීඩියෝ එකක් කරන්න කියලා. විස්තරාත්මක නැතත් මම බේසික්ලි ඔයගොල්ලෝ බලන්න ඕන දේවල් මම කියන්නම්. ඉතින් බයික් එක හදන්න ගන්න කෙනෙක් නෙමෙයි සාමාන්‍ය බයික් එකක් ආසාවට පදින්න සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් ගන්න ඕන. ඒ කියන්නේ යූස් බයික් එකක් ගන්න ඕන නම් මොනවද බලන්න ඕන අනිවාර්යෙන් ඔයා ලීගලි වෙත්ත නම්බර් ප්ලේට් චැසි නම්බර්ස් බයික් එකේ චැසි නම්බර් එක පොතත් එක්ක අනිවාර්යෙන් කම්පෙයාර් කරලා බලන්න චැසි නම්බර්ස් හරියද කියන එක. ඊට අමතරව බයික් එකේ ධාවන තත්ත්වය සහ එන්ජින් තත්ත්වය ගැන කියනවනම් බයික් එකේ ඔයගොල්ලෝ චැසි එක අනිවාර්යෙන් බලන්න ඕනි. චැසි ඒ කියන්නේ චැසි දිර්ලා නම් ඒ කියන්නේ මම කියන්නේ මේක මේ හදන්න බයික් ගන්න අයට නෙමෙයි. මේක සාමාන්‍ය බයික් ගැන ලොකු දැනුමක් නැති කෙනෙක්ට සාමාන්‍ය යූස් බයික් එකක් ගන්න තමන් ගිහින් බලනවා නම් කියන්නේ ගරාජ් කෙනෙක් නැතුව ඔයා තනියෙන් ගිහින් තමන්ගේ කැමැත්තට බයික් එකක් පිළිදී ගන්නවා නම් ඔයා අනිවාර්යෙන් බැලිය යුතු දේවල් තමයි චැසි නම්බර් එක සහ පොත. ඊට අමතරව ඔයා චැසි එක හොඳට දිර්ලාද නැද්ද කියන එක බලන්න ඕන. ඔයාගේ බයික් එකේ චැසි ඇක්සිඩන්ට් එකක් වගේ වෙලා තියෙනවා සමහර වෙලාවට චැසි ඇද වෙන්න පුළුවන්. ඒක ඔයාගේ ඇස් දෙකට පේන්නේ නැහැ සාමාන්‍යයෙන් බැලුවහම බයික් එකක් බැලුවට ඒක පේන්නේ නැහැ. පදිද්දි සමහර වෙලාවට පේන්න පුළුවන් ෆෝක් ඇදෙනම් හැන්ඩල් බාර් ඇදෙනම් අතට දැනෙනවා ඒක සද්දේ. අතට දැනෙනවා. ඉතින් ඒක හැන්ඩල් එකේ දෙයක් එහෙම තියෙනවනේ ඒක ඇඟට දැනෙනවා. නමුත් ඊට වඩා ඔයාලට බලන්න පුළුවන් මේ පිටිපස්ස රෝදේ බයික් එකේ පිටිපස්ස රෝදේ සහ පිටිපස්ස රෝදේ ඉස්සරහ රෝදේ කෙලින් තිබ්බහම මේ අතේ තිබ්බහම ඔයාලට මේ පැත්තේ නම් මේ පිටිපස්සේ රෝදේ නම් එහා පැත්ත රෝදේ බලන්න කෙලින් තියනවාද කියලා. ඒ දෙක සමාන්තරව තියෙන්න ඕනේ. දෙක සමාන්තරව තියෙනවා නම් සාමාන්‍යයෙන් ඇදවීමක් නැහැ. ඇදවීමක් වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඒ රෝඩ් දෙක සමාන්තරව තියෙන එක කෙලින් දිගට තියෙන්න ඕනේ. මේ පිටිපස්සේ රෝදරට පොඩ්ඩක් ඉස්සර රෝදේ පැනලා වගේ හෙට මෙහාට වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන් මැද චැසි එකේ ඇදවීමක් හෝ පෝක්කල ඇදවීමක් තියෙනවා. ඉතින් එහෙමනම් ඉතින් බයික් එක වාට චැසි ඇදී අරින්න පෝක්ක ඇද අරින්න එනවා. ඉතින් එහෙම දෙයක් ඉතින් අලුතෙන් ගන්න කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් හදන්න බයික් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වීඩියෝ එක කරන්නේ ගොඩක් මේ බයික් ගැන ගොඩක් දේවල් නොදන්න කෙනෙක්ට ඉතින් උපයෝගී වෙන්න පුළුවන් කෙනෙක් ගොඩක් අය අහලා තිබ්බා මල්ලිලා කමෙන්ට්ස් දාලා තිබ්බා. ඉතින් ඒගොල්ලෝ මගේ වීඩියෝ බලන අය ඉතින් අවශ්‍ය නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න එපා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලන්න. ගරාජ් අපි එකේ තව වීඩියෝස් තියෙනවා සාමාන්‍ය එන්ජින් ගැන සහ මම නීතිමය පැත්ත ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. පොත් ඔයාලට හරවගන්නේ කොහොමද කියන දේ සම්බන්ධව වීඩියෝ එකක් කලින් මම දාලා තියෙනවා. ඒක බලන්න ඔයාලට මම ඕනනම් මේකේ එන්ඩ් එකට දාන්නම්. බලන්න පුළුවන්. තව මම ඔයාලට කියන්නේ ඊට පස්සේ අපි කතා කරමු. හරි ඊට පස්සේ අපි කතා කරමු මේකේ එන්ජින් එකේ සද්දේ. ඔයාලට එන්ජින් එකේ සද්ද මේ ස්ටාර්ට් කරලා සයිලන්ස් එක කට වහලා බලන්න එන්ජින් එක එදා හරි කට සද්ද කිටි සද්ද එනවා නම් ඉතින් සමහර ඒවා ටැපට් සද්ද වෙන්න පුළුවන්. සමහර රොඩ් එකේ සද්ද වෙන්න පුළුවන්. ගොඩක් අරත්තයක් වගේ තියෙනවා නම් දැන් ගඩ එන්ජින් මේ සයිලන්සර් එක හැම ගඩ ගාලා මේක ලොකු සද්දයක් එනවා එන්ජින් වල. එන්ජින් හදන්න වෙනවා. ඉතින් ඔයිල් පිච්චෙන්න පුළුවන්. අනිවාර්යෙන් සයිලන්සර් එක රේස් කරද්දි දුම දානවා නම් සුදු දුම දානවා නම් අනිවාර්යෙන් එන්ජින් එකේ පිස්ටන් බෙයාරින් කරන්න කාලය එළඹිලා තියෙන. ඒක ඔයිල් පිච්චෙනවා තමයි දුම දාන්න ගොඩක් දුරට. ඉතින් ගොඩක් දුරට එන්ජින් සද්ද බද්ද තියෙනවා නම් ගන්න එපා. ඒ වගේ බයික් එක ඉතින් ඔයාලට අරන් හදන්න තමයි වෙන්නේ. අනිවාර්යයෙන්ම බලන්න. ඊට පස්සේ එන්ජින් එක ස්ටාර්ට් වුණාන් පස්සේ ඔයිල් ලීක් තියෙනවද කියලා යටින් ඔයිල් නට් එක අනිවාර්යෙන් බලන්න. සමහර අය ඔයිල් නට් පාස්සලා තියෙනවා. සමහර අය පොට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ දෙයක් අරගෙන මට එන්ජින් එක හදන්න පොට කපන්න ඒ වගේ වැඩ ටිකක් තියෙනවා. ඉතින් බයික් එක නෝමල් තියදී බලන්න එන්ජින් එකෙන් ඔයිල් බේරලා මොන හරි තියෙනවා නම් එහෙම බයික් එකක් වත් ගන්න එපා. ඉතින් වට හදන්න මේ පදින්නනේ ගන්න. හදන්න කියන එකට ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේ පදින කෙනෙක් නම් ඒ වගේ දෙයක් ගන්න එපා. ඊට අමතරව හෝන් සිග්නල් ලයිට් ෆ්ලෑෂර් ඒවා ඉතින් නෝමලි අපිට ලොකු ඉදමක් ගන්න හදා ගන්න පුළුවන්.
ඒ වගේ ලයිට් ගිහලා ලයිට් පිච්චිලා නම් ඒක ඉෂුව එකක් නෑ. ඒක හදා ගන්න පුළුවන්. වයන් හනස් එක බලන්න. අනිවාර්ය වයන් හනස් එක ඔයාලට මෙතන මේ හරි යට තියෙනවා බලන්න. ඒවා ටේප් කරලා මේ කෑලි කෑලි කපලා තියෙනවා නම් ඉතින් ඔයාලට එතන රිපෙයාරින් එකක් තියෙනවා. එහෙම නැතු හොඳ වයන් හනස් එකක් තියෙන එකක් බයික් එකක් තෝරලා ගන්න. ඉතින් මම කියන්නේ අලුතෙන් ඔය ආසාවට පදින්න කෙනෙක් හදන්න කරදරයක් නැතුව බයික් එකක් පදින්න කෙනෙක් නම් මේ දේවල් බලලා අනිවාර්යෙන් ගන්න. මම ආයිත් කියන්න මුලින් බලන්න ඕන දේවල් ටික කෙටියෙන් ඔයා චැසිය බලන්න කෙලින්ද නැද්ද ඇදද කියන එක සහ පොත බලන්න අනිවාර්යෙන් එන්ජින් සද්ද බලන්න දුම දානවද බලන්න. ඒ වගේ පොඩි දෙයක් තමයි ඔයාලට කියන්න තියෙන්නේ. අනිත් දේවල් අපිට ඉතින් හදා ගන්න පුළුවන් බ්‍රේක් අඩු ඒවා චේන් ස්පොකට් ඒවා ලොකු විදිහට යන්නේ නැහැ. හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් බලලා හොඳ බයික් එකක් ඔයා තෝරා ගන්න. සුබ දවසක් ගිහින් එන්නම්. අහලා තිබ්බ ප්‍රශ්නෙට ඔන්න ඔක තමයි විසඳුම.